තරුණ දරුවනේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න කලින් මේ ටික කියන්නේ. පුළුවන් නම් අහලා තේරුම් ගන්න. කහවණු වැස්සක් වැස්සත් ඔය කාමදාහය දුරු කරන්න බෑ. ඒක නිසා මම අහවල් විදිහට සල්ලි හම්බ කරලා මං කාමාස්වාද විඳිනවා කියලා හිතා ගන්න එපා. ඔක දුරු කරන්න බෑ. මොකද ඔබට වඩා ඔක කරන්න උත්සාහ කරපු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි සිද්ධාර්ථ කුමාර අවදීයේදී. සිද්ධාර්ථ කුමාර අවදීයේදී පින්වතුනි කාමසුකල්ලිකානු යෝගය කියන එක කරපු කෙනෙක්. බෝධිසත්වයන් වහන්සේ. ඔබ හිතන්න එපා කාමසුකල්ලිකානු යෝගය කියන එක ඔබ කරනවා කියලා. ඔබට කරන්න බෑ ඒක වෙන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් හොඳට ජීවත් වෙන එකට කියලා. කාලා බීලා හොඳට ඉන්න එකට. ආස්වාද විඳ ජීවත් වෙන. ඒක නෙමෙයි පින්වතුනි. යෝගයක් ඒක. අත්තකිලමතාන යෝගය වගේ යෝගයක් පින්වතුනි. අත්තකිලමතාන යෝගය කියන්නේ පින්වතුනි ශරීරයට අන්ත ලෙස දුක් දෙනවා. විවිධ ක්‍රම හොයලා ශරීරයට අන්ත ලෙස දුක් දෙන ක්‍රමවේදයට තමයි පින්වතුනි අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ. ඒකට විවිධ ක්‍රම තියෙනවා. කාමසුකල්ලිකාන යෝගයත් ඒ වගේ. පින්වතුනි ශරීරයට අධික ලෙස සැප දෙන. ඒ කියන්නේ පින්වතුනි ඒ අය ගවේෂණය කරනවා විවිධාකාරයෙන් පින්වතුනි අහවල් දේ මොකක් හරි කරද්දී අධිකම සැපක් එන්නේ කොයි විදිහද කියලා. අන්න ඒ විදිහට ඒක කරන්න. මං කියන්නේ ඔබ මේ තරුණ පුතේ කාමසුකල්ලිකාන යෝගය කරපියව. මාසයක් කරලා හරියන්නේ නැත්තම් බරේ අපරාධේ කාලේ යනවා. ඒකයි මේ කියන්නේ. තරුණ දරුවන්ට මෙච්චර ඇඟිල්ලෙන් එන කියන්නේ මොකුත් හින්දා නෙමෙයි පිටුදුනේ භද්‍ර යෞවනේ යනවා. මුකුත් කරන්නේ නැතුව ඉන්නවනේ. කාමසුකල්ලිකාන යෝගය කරන්නෙත් නැහැ, අත්තකිලමතාන යෝගය කරන්නෙත් නැහැ. ඒ වෙලාවට එන පීඩාවන් ඒ වෙලාවට දුරු කරගෙන ජීවත් වෙනවා. ඒක නිසා කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද මුකුත් කෙරෙන්නේ නැහැ නේ හරියට. ඒක නිසා මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් මේ කාමසුකල්ලිකාන යෝගය කරන්න මාසයක් විතර කරලා බලාපියව කියලා කියන්නේ ඒක නිසා. ඒ කියන්නේ ශරීරයට උප්පරිම ආස්වාද දෙනවා. ඒ දීලත් ආයි ඉල්ලනවනම් දැන් ඉතින් තේරෙන්න බෑ වැඩක් නැහැ දීලා කියලා. ඇයි උපරිමේ දුන්නනේ? නමුත් දැන් හිතාගෙන ඉන්නේ උපරිමේ දුන්නේ නැහැ කියලානේ. තාම විද්‍යාඥයෝ හොයාගෙන නැහැ කියලානේ. උපරිමේ වෙන විදිය. තේරුම් ගන්න පින්වතුනි මේ කාරණා. ඕක නිවෙන්නේ නැහැ කොච්චර කළා. ඕක නිවෙන්නේ නැති හේතුව තමයි පින්වතුනි ඕක මේ තණ්හාව නිසා උපදින කාරණාවක් මිසක් ඕක මේ වස්තු නිසා උපදින එකක් නෙමෙයි. ඔබ වස්තු පටල ගන්නවා ඔකට. මේ ඔළුවේ විකාරත්වය නිසා පින්වතුනි වස්තු පටලව ගන්නවා. ඔබට හිතෙනවා පින්වතුනි ඔය ආස්වාදේ එන්නේ වස්තුවෙන් කියලා. එහෙම නැත්නම් ඔබට හිතෙනවා පින්වතුනි ඔය ආස්වාදේ එන්නේ කරන දෙයින් කියලා.